සුගත සමාධී නීපරමාදී ලෝක සිවංකර අනුත්තරාදී බ්‍රහ්ම සුරාසුර නර සංවේදී පනමමි ලෝතුරු සමිඳු විරාගී පනමමි ලෝතුරු සමිඳු විරාගී සමන්ත සක්වල සුපූජිතාදී ධර්ම මහෝදදි සීල සමාධී සුපංච සීලේ සරණ සදාදී නමස්සාමි මුනිවර වචනාදී නමස්සාමි මුනිවර වචනාදී අමිත සිරිනි පිරි කුලග ප්‍රසාදී වසන දිගන්තර සත සෙත සෑදී නන්දන මුනි බණ සුසේවිතාදී සාදු සීල වාර සංඝ නමාමි සාදු සීල වාර සංඝ නමාමි න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යත් තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මා මේ ලෝකයෙහි පාප කර්ම කරන ලද පුද්ගලයෙකු හට එකී පාප කර්මයන්හි විපාක විඳීමෙන් වැළකී සිටීමට සැඟවීම සඳහා ඉඩක් හෝ ප්‍රදේශයක් ආකාශයේහිද පොළොවේහිද සමුද්‍රය මධ්‍යයේහිද වෙනත් පර්වත කුහරයකද කිසිදා නොමැත්තේය. ධම්මපදය පාප වග්ගය. අහස සමුදුර පොළොව පිසගෙන සුමුදු මදනල හමන්නේ රහස අසුවෙන තෙක්ම පමණයි රහස වීලා තියෙන්නේ රහස වීලා තියෙන්නේ මහිස කුරු රට පිළිබඳව නොව ඔබට අද අපි කියන්නේ දහසකුත් මව් පියන් හැඬ වූ දරු දුකයි මේ ගයන්නේ දරු දුකයි මේ ගයන්නේ සසර පුරනා පැතුම් අනුවයි පෙමින් මිනිසුන් වෙලෙන්නේ ඉතිරි කරනා සොඳුරු හැඟුමන් මගිනි ලෝකය නැගෙන්නේ මගිනි ලෝකය නැගෙන්නේ සසිරි බර අප දහම් දිවයින කොහෙද දෙවියනි ඇදෙන්නේ ඉතිරියන්ගේ රුදුරු හැඟුමෙන් සොඳුරු මල් පෙති තැලෙන්නේ
සොඳුරු මල් පෙති තැලෙන්නේ දුකදිනාජය ගත්ත මව්වරු අනාගතයද බලනවා රැකගන්න හෙට ලොවක් කාටත් ලොවේ දරුවන් තනනවා ලොවේ දරුවන් තනනවා විකිනෙනා ගුණ දහම් ඇතිවිට පාප අඳුරම නැගෙනවා ඉකිගසාලය අත්ගසාද අපේ ලක්මව හඬනවා අපේ ලක්මව හඬනවා සාදු ගුණකෝ මිනිස් සිත් තුල ඇවිල තණ්හා ගින්දරේ මෝදුවන මව් ගුණය හඬවා මහා දුකකට ලංකරේ මහා දුකකට ලංකරේ විදුවාගිම් හාන අවුරැස් වසන්තයේ මල් පොඩි කලේ කළු බොහෝ හින්දාද ඒවිල සියුමැලිගේ අත් තනි කලේ සියුමැලිගේ අත් තනි කලේ මුළු මහත් රට තොටම අතිමහත් ව්‍යසනයෙන් පුරවමින් නිරතුරුව මේ මහා මිනිස් කැල හඬවමින් නිබඳවම අද එදාමින් නොවි ගමන් කරනා කල්හි මව්වරුන් දූපුතුන් ගුණ රඳන්නේ නැතිව දුවන මේ ගමන් මග තවත් එක් නපුරු සටහනක් දෛවයේ හාස්කම් ඇති බවම සනාත කරමින් සොඳුරු ලෙස විසඳුණත් කියන්නට බොහෝ දේ ඇති එකී මව්පිය වලප ඇසෙයි දරු දුක ලෙසින් ඔබත් මමත් උපන් රටේ අගනුවරට ආසන්නේ නුගගස් මහ ගොඩක් තියෙන විජය අරම ගමවන්නේ විජය අරම ගමවන්නේ ඉර බැස්සත් අවරගිරින් උදේට යලි පායන්නේ ගමේ මොකද නගරේ මොකද කොතැනත් සෙනෙහස වන්නේ කොතැනත් සෙනෙහස වන්නේ දසන්තයම සුවඳ කරන සොඳුරු නැකත් එළඹෙනවා සිතින් සිතට සුවඳ වගේ නවයුවලක් එක් වෙනවා නවයුවලක් එක් වෙනවා සීගිරි මහ පවුර වගේ දෙහදක බැඳි රජදහනයි සුන්දර මල් සිත්තමකට මේ යෞවන සිත්මානයි මේ යෞවන සිත්මානයි දෙදහස් තුන පසුවීලා ආවසරෙහි නිකිනි මහේ පින්බර දූ සිඟිත්තියකි ලැබුණේ මල් පිපි ඉහේ ලැබුණේ මල් පිපි ඉහේ සිහල සිරිත විරිත රටේ අන්සිරිත්ද පවතිනවා උතුම් දෙමව්පිය පදවිය
මේ යුවලට හිමි වෙනවා මේ යුවලට හිමි වෙනවා සුන්දර සිනහස් කැදැල්ලේ උණුසුමින්ම කල් ගෙවුණා නන්දන දරු සම්පතකට නැවතත් සුලකුණු පෙනුණා නැවතත් සුලකුණු පෙනුණා ලොවට උතුම් මව් සෙනෙහස පිය සෙනෙහස එකතු වෙලා හිරු කිරණින් උණුසුම් කොට මේ ලෝකය පුබුදු කළා මේ ලෝකය පුබුදු කළා ඉන්නේ දියණියක් නිසා කතාවක් ය සවනේ පිපි අපට පුතෙක් ලබා දෙන්න දෙවියන්ටත් කියමු අපි අපට පුතෙක් ලබා දෙන්න දෙවියන්ටත් කියමු අපි පොඩියක් කට මල්ලි කෙනෙක් සිටියොත් රැකවරණ තිබේ වැඩියක් නෑ දරුවෝ ලොවට තරුවාගේ වියන ගැබේ තරුවාගේ වියන ගැබේ කාලය එළඹුණා සිත් මාල බිහි වෙන්න බිරිඳට සිදු වුණා රෝහල් ගත වෙන්න බය වෙන්නට එපා මම ඉන්නවා ඔන්න හිමිසඳ කීය සිය පිය බාඳ සනසන්න අසලම රෝහලක් වෙත ඇයගෙන යනවා දහසක් විශ්වාස මත එහි නවතනවා උඳුවප් සඳ කලා පුරමින් නැග එනවා රංකඳ සාදිසි පුත් රුවනක් බිහි වෙනවා එළඹි පාලමු පෑය මැදියම් රැය පසුවේ ඉපැදුනි දෙවැනි පුතුහද සතුටක් මුසුවේ පුතු කවුරුන් වාගේ දැන් දැන් කසුකුසුවේ දෙදෙනම සැනසුනා පෙම් සුළඟට හසුවේ මුළු ලොවම සනසවන හිරු කිරණ පරදවන දරු සෙනෙහස නිත්දරා සිත්දරා අත්දරා ඒ ආදරණීය පියාණන් එදා රෝහලට පැමිණ තමන්ගේ දෙවැනි බිලිඳු දැක සතුටුව තම ප්‍රාණයවන් බිරිඳවද සනසවා ආපසු යන්නේ එදිනම ඇයව දරුවා සමග ආපසු නිවසට රැගෙන යන අදහසින් එළිය තියෙන හැම තැනකම ලොවේහි අඳුර පවතිනවා වෙස්වලාන එන අඳුරට එළිය කියා රැවටෙනවා
යහපත ළඟ අයහපතත් ලෝකය තුල කැරකෙනවා සුදෝ සුදට මල් පිපෙනා විල එම දින කළු වෙනවා සුදෝ සුදට මල් පිපෙනා විල එම දින කළු වෙනවා ඉස්සර නම් කොයි කවුරුත් දරුවන් හට ආදරේය මව්පිය මහා සමුදුර තුල දරු මිනිමුතු ආකරේය දැන් නම් පොඩි පැටවුගෙනුත් වෛර හැඟුම් පාකරේය උතුම් හැඟුම් යට වීලා රුපියල් සත කෑදරේය උතුම් හැඟුම් යට වීලා රුපියල් සත කෑදරේය අම්මා කිරි පොවයි පුතු ළමෑ දෙහි පනවා සම්මා හැඟුම් ලය පිරිලා උතුරනවා නොසිතෙන දේවලුත් ලෝකයේ සිදු වෙනවා පාපය අඳුරු වෙස්ගෙන එහි පැමිණෙනවා ළඟට ඇවිදින යෙහෙළියකසේ සුහද අයුරින් කර කතා ඇඳට ලං වී ආදරෙන් මෙන් සුරතල්ද කරමින් පුතා සුරතල්ද කරමින් පුතා මවට කුළුපග බවක් දැක් වූ කතකි කෛරාටික ඉතා ඇයද ගැබ්බර මවක් සේහි කරපු රංගපෑම කිසිතා කරපු රංගපෑම කිසිතා හරිම සුරතල් ඔබේ රන්පුතු ආදරේමයි සිතෙන්නේ ආසාවේ බැහැ දොත් දීලා වඩා ගන්නයි හදන්නේ වඩා ගන්නයි හදන්නේ නියම මව නොම දනී රකුසිය බවක් පැමිණී සිටින්නේ සිරුරු කිසකට ඉවත යන්නට ඇයව මුරටයි තියන්නේ ඇයව මුරටයි තියන්නේ ඔයා යන්න නොමැත බියක් පුළුවනි පුතු බලාගන්න සියුමැලි ළඳ පිටත්ව ගියේ ඇය රැකවලේ තබා ඔන්න ඇය රැකවලේ තබා ඔන්න
සැලසුම් කළ විලසමයෙහි සෑම දෙයක්ම සිදු වූවා. එළියට ගිය මව හනි හනිකට යලියා පසුආවා. ඇය එහියා පසුආවා. සීලවන්තකම තිබුණට හිනහෙන විට මුහුණේ නීල අන්ත සෙරක්ය පුතු ළඟ තබලා තිබුණේ. ළඟ තබලා තිබුණේ. ආපසුවා අම්මාගේ නෙතු යුග ලොකු වෙනවා. රැකවරණට තියලා ගිය කත එහි නොම වෙනවා. කත එහි නොම වෙනවා. හත් දෙවියනි ඇස් ඉදිරියේ කුමක්ද මේ වෙන්නේ. ඉක්මන් කර පුතා සිටිය ඇඳ ළඟටයි යන්නේ. ඇඳ ළඟටයි යන්නේ. කරගත නොහැක ඒ මව හට කිසිදු කතා නෑදැන් සයන මත නිදියන් සිටිය පුතා. දැසම නිලංකාරව නෙත් කෙවෙනි ගොතා. විමසයි දෙවියනේ කෝ රත්තරං පුතා. දෙපසේ සිටිය අයගෙන් තතු විමසනවා. රන්කිරි එරුණ ලය මණ්ඩලම කකියනවා. හැම දෙන පුදුම විකම්පා වෙත යනවා. ඇයගේ විලාපෙන් පෙදේශම ඇල්ලෙනවා. අසා සිටියේ නොහැකිය ඇගේ වැළපීම. දෙවියනි මෙවන් ගින්දර දෙන් නෙද කොම. මොනවා කියන්නද ගෙදරින් ආවාම. අම්මා වරුන්ටද මේ ගිනි හැමදාම දෙනෙතින් ගාලනවා උණු
කාඳුලැලි ගංගා දෙයතිනලා මැද අත් දෙයි වැළපුම් නංගා එහි සිටි සෑම දෙනගේ ඇස් වාසමින් රුංගා අරගෙන ගියේ ඇයි කිරි කැටියෙකු හංගා සම්මා ගුණය හද රඳවා ලොවේහි නිතින් පෙම්මාදර හැඟුම් පුරවන ළමැද බැතින් නිම්මා නැති සුවඳ කැටියා නොමැති අතින් අම්මා කෙලෙස වවන්නේද මෙදුක ඉතින් බාලේ පින්බර මුහුණ දැකීමෙන් සසර දිනුවායි අම්මා ළමැදේරන් කිරි මුවගට දෙවමින් සෙනෙහ පිදුවායි අම්මා පුතුනේ රන් බඳු සයනේ නොමැතිව කෙලෙසක හද වැවෙම්මා ඉතිනේ මගේ දිවි කුමටද දෙවියනි දෙන්න මගේ පුතු සම්මා පියතුම ඇවිදින් මුහුණ බලාලා සිඹසන සාලා යන්නා සියවර ඇවිලෙයි පපුවේ ගින්දර හදවත දැවිලා යන්නා බියමුසු සිතුවිලි සොල්මන් කරමින් යලි මගේ සිත පාරන්නා ගිය තැන අරගෙන සොයා දෙන්න මට නැතහොත් ළමැද
පැලෙන්නා. එදා ඒ ආදරණීය මව එසේ හඬද්දී වැළපෙද්දී ඇගේ හිමිසඳ ඇතුළු පිරිස මේ අවනඩුව කළුවිලේ බලධාරීන්ට කීවත් ඔවුන් ඒ ගැන නොතකා සිටීම අරුම පුදුම දෙයක් ලෙසයි අපිත් දකින්නේ. කරන සේවේ අගයනවා යලි මොනවාදද ගැබිනි සෙරක් ඒ වුණාට කෙලෙසක ආවද අඳුරන් නැති කෙනෙක් දුටොත් සැක කරන සඳ දරුවෙක් ගෙනියන්න තරම් දොරවල් ඇරිලද දරුවෙක් ගෙනියන්න තරම් දොරවල් ඇරිලද පළවෙනි එක මේක නෙවෙයි මේක දෙවෙනි එක එයා අපේ බබා වුණත් තව නැහැ නොවැදක සොයා යන්න සූදානම් මෙහිනම් එකිනෙක උන් කවුරුද අපට මොකද යන හැඟුමයි දුක උන් කවුරුද අපට මොකද යන හැඟුමයි දුක නමුදු එයින් මිදුණු තවත් මහ පිරිසක් එක් වෙනවා පොලිසියේ මහත්වරුන් එහි පෙරමුණගෙන එනවා එහි පෙරමුණගෙන එනවා රූප පෙට්ටිවල ඇත්තන් නිතිතොරතුරු සපයනවා අන්න බලන් තම යුතුයකම අපි ඒවා අගයනවා අපි ඒවා අගයනවා දුර බනනය නිති හැඬ වෙයි පණිවිඩ එයි කනට පොලිසියද පියතුමාද යයි ඒ තැනට යයි ඒ තැනට දහසක් නෙකවද විඳිමින් එසේ යනෙන කලට රකුසිගේ රූපය වැටුණා මහපත්තරවලට මහපත්තරවලට රූප පෙට්ටියෙත් ඒරුව හිස් මුදුනින් පෙන්නනවා පියා කියයි පුතු ලැබුණොත් තෑග්ගකුත් මම දෙනවා තෑග්ගකුත් මම දෙනවා තවමත් අර සියුමැලි මව කම්පාවෙන් පසු වෙනවා දරුසෙනෙහෙට කිරි එරිලා මුළු ළමැදම කකියනවා මුළු ළමැදම කකියනවා පොලිසියේ ඉහළම තැන් මේ වැඩේට අත ගැහුවා තෙලිතුඩ හැකියාව මගින් රූපයකුත් ඇන්දෙව්වා රූපයකුත් ඇන්දෙව්වා අගය කළ යුතුයි ඇත්තට නිලදරුවන් කළ මෙව්වා අනුමානෙට ඇඳියේරුව සොයාගන්න මග කීවා සොයාගන්න මග කීවා පැයෙන් පැයට මුළු සිරිලක දන තුඩ තුඩ රැවුදෙනවා බියෙන් සැකෙන සියලු දෙනා මක් වේදැයි විමසනවා
මක් වේදැයි විමසනවා රකුසිගේ රුව දකින මවක් ඇගේ මතකය යලි පනවා අතීතයේ සිදුවීමක් ගැන විස්තර සපයනවා ගැන විස්තර සපයනවා ඒ තොරතුරු අර නගරෙට ඒ නගරෙන් නියම තැනට නීතිය සුරකින මහතුන් අතට එසේ ලැබුණු කලට උකුසු වෙසින් ඉගිලී ගොස් ඔත්තුව ලෙස නියම දෙසට අර සෙර ගැහැණිය අල්ලා ගත්තා නීතියේ රැහැනට ගත්තා නීතියේ රැහැනට ගවේෂණය සාර්ථකය පුතු ලැබුණා අතට ගණරන් මෙර ලැබුණා මෙනි තාත්තගේ සිතට සෙරත් කියයි ඇගේ පුවත හේතු දෙමින් අපට ඇත්ත නැත්ත පසුව සොයමු ඔයින් ගියා දැනට ඔයින් ගියා දැනට නීතිය හමුවේ සෙර මව අසරණ වෙනවා වරදක් කළ කාට උවය සිදුවෙනවා දෛවය සරදමක් වී පසු පස එනවා අනුනට දෙන ගින්න යලි ආපසු එනවා විමසා බලන විට විස්තර සතර කොනේ ඇතුළෙම ආයගේ සහයෝගෙනි මෙහෙම වුණේ 26000ක රුපියල් සිහිනයක් පෙනේ එක දරුවෙකුගේ වටිනාකම එයද අනී එක ගැහැණියක් තව මවකගේ සිත පාරා දුක නැති විලස ඉන්නා කාල ලාය බේරා දෙවියනි බුදු රාදුනි දඬුවම දෙනු තෝරා පසිඳාලන්න යුක්තිය සෑම අත නෑරා දෝතට ලැබුණා යලි කිරි කැටියා උතුරායයි ඒ මාවගේ සෙනී ළමැද පිරිගිය රන් කිරි සුවඳට සුන්දර බිලිඳා තුරුළු උනේ මිනිසුන් හින්දායි එකට වෙලී ගිය ඒ දරු සම්පත උරුම වුනේ සැනසුම් සුසුමන් මුළු රට හෙළුවා පුත නුඹ ආපසු ලැබුණු දිනේ නියම හදක් ඇති සෑම කෙනෙකුගේම ආදරයේ
උල්පත් වෙනවා දුක්ගිනි කන්දක් පුපුරා ගිය විට කඳුළු වෙලා එය උණු වෙනවා නිම් නැති සතුටෙහි පතුලේ කිමිදී අම්මා තාත්තා සැනසෙනවා පින්සර පුත ඔබ අසන්න අද සිට මුළු රටේම දරුවෙක් වෙනවා මුළු රටේම දරුවෙක් වෙනවා බෙහෙත් ගන්න රෝහලකට ගිය සොයුරිය මරනවා සුනාමියෙන් හොරෙන් ගත්ත දරුවන් තව සිටිනවා සුදු මහතුන් ලවාපේ කතුන් ගැබිනි කරනවා ඊට පස්සේ පිට රටකට විකුණන්නට හදනවා විකුණන්නට හදනවා පියාදියනි පාරෙතියා විකුණාගෙන කන්න හදයි සුවඳ රත්නලා සුදු පිලි ඇඳගත් මුත් ඇතුළ ගඳයි සමහර තැන අසරණ යට ඉහළ ඉඳලා නීති තදයි රත්තරනේ දහම් රටේ අනාගතේ කොලාමදැයි අනාගතේ කොලාමදැයි නමුදු කියන්නට දේවල් තව තව මට පවතිනවා ළමයි රකින්න තනතුරු හිමි ඇත්තන්වද අගයනවා අලුත් අලුත් නීති හදා රැකගන්නට වෙහෙසෙනවා කොහොම කළත් හරි පුදුමයි තව දේවල් සිදුවෙනවා තව දේවල් සිදුවෙනවා රෝහල් ගත වුණාමවක් තව දරුවෙකු බිහි කරන්න හදවත දුක් ගිනි කන්දකි ලං වී ඇති පුපුර යන්න ලං වී ඇති පුපුර යන්න බිහි කල පසු කෙනෙකු නොමැත අර දරුවට පියාවෙන්න සරුව පිත්තලෙන් වැසිලා තියන ඇත්ත ලෝකෙමෙන්න තියන ඇත්ත ලෝකෙමෙන්න දරුවා බිහි කළ අම්මා දුක්ගින්නෙනි පසුවෙන්නේ බොරුවට ඉවතියන රෝහලේ සේවකයෙකු එන්නේ කනස්සල්ල දුක්ගින්දර ඇගෙවත ගොත විමසන්නේ දරුවා දරුකමට හදා ගන්නට ඉල්ලා ගන්නේ ගන්නට ඉල්ලා ගන්නේ පින් අත් වෙයි ඔබට අනේ කියලා දරුවා දෙනවා උඩින් මිතුරු යට අනතුරු ලොවකට පුතු හිමි වෙනවා ලොවකට පුතු හිමි වෙනවා
අන්න බලන් ඉරහඳ පායන ලෝකෙක සිදුවෙනවා 80කුත් 5000ට අර දරුවා විකුණනවා අර දරුවා විකුණනවා නීතිය ගැන දන්න කෙනෙක් අත සුන්දර පුතෙකු සිටි මැද පෙරදිග අරන් යන්න සිටියලු වියනතෙහි ගැටි සිටියලු වියනතෙහි ගැටි පොලිසියේ උකුසු ඇසට හරි පුදුමයි පෙනුණු හැටි ඒ දරුවත් බේරගත්තා එයත් අගය කෙරුම වටි එයත් අගය කෙරුම වටි මෙලෙසට දරුවන් පිට රටගෙන ගොස් මොනවද දන්නේද කරලන්නේ ඇති දැඩි කරලා අවයව ගන්නලු සමහරු අම්මාවරු වෙන්නේ සමහරු අම්මාවරු වෙන්නේ අස්සරේස් වල පිට උඩ යන්නට සමහර දරුවන් යොදවන්නේ මැරිලා වැටුණට උන්ට කමක් නෑ අම්මද අප්පද එහෙ ඉන්නේ අම්මද අප්පද එහෙ ඉන්නේ පෙරදා සම්මා සම්බුදු වෙන්නට බෝසත් ඉස්මස් ලේදුන්නේ නිවන් දකින පින ලොවට ගෙනෙන්නයි පාපෙන් හඬනා මිනිසුන්නේ පාපෙන් හඬනා මිනිසුන්නේ නමුදු අහෝ ඇයි මනුසත් ලෝකෙන් මනුස්සකම් ගිලිහි යන්නේ සුනක පැටව් සහ බිලාල යන්සේ අපිත් මසට විකිණී යන්නේ අපිත් මසට විකිණී යන්නේ මනුස්ස වෙළඳාම කෙරෙයි ඇතුලේලේ මස් පතා අபிසරුලියකට පෙරලෙයි මුලින් තිබුණු දරු කතා ඇසෙනා විට මිනිසුන්ම මිනිසුන් විකුණන කතා හත් දෙයියනි කුකුළු පැටව් ගැන තව මොනවද කතා හත් දෙයියනි කුකුළු පැටව් ගැන තව මොනවද කතා සෙනෙහස උරුමයකි කෙලවර නැති නිම්මේ එනිසයි දරුවෙකුව උපදින්නේ අම්මේ මං විකුණලා කොයි ලොව යන්නද අම්මේ ඔබ ළඟ නොමැති
දරුකම පිට වේද අම්මේ විකුණාගෙන කන්න දරුවන් හදනු එපා එය මහ පාවකි මුළු සසරම වැටෙන අපා එකතැන මැරි වැටුණත් මහ පොළොවේ දපා මිනිසුනි තාවත් මිනිසෙකු විකුණන්න එපා ඌරන් හදන්නේ මරලා මස් ගන්න හරකුන් හදන්නේ දැඩි කර කිරි ගන්න බෑ කිව්වත් එළුවට වෙයි ගෙල දෙන්න මිනිසත් එතැනටම වැටුනේ ඇයි ඔන්න මිනිසා තිරිසන් වෙලාද තිරිසනා මිනිසා වෙලාද පැනයක් ඇත විමසන්නට මිනිස් ලොවට මක් වෙලාද මිනිස් ලොවට මක් වෙලාද සන්නසා දරු සෙනෙහි ගලා මනුදම් ලොව සුරැකේවා පින කෝකද පව කෝකද මිනිස්සුන්ට වැටහේවා මිනිස්සුන්ට වැටහේවා යලිදු කිසිම මවකගේ සිත මෙවන් දුකක් නොමවේවා අනුන්ගේ සම්පත් උදුරන සිතිවිල්ලත් දුරුවේවා සිතිවිල්ලත් දුරුවේවා මවුසෙනෙහස පියසෙනෙහස මල් සුවඳක් සේගාවා මිනිස් ලොවේ සිතින් සිතට සදාකල්ම පැතිරේවා සදාකල්ම පැතිරේවා දෙමාපියන් හද සෙනෙහස ගාවා සියක් දහක් දරුවන් ඉපදේවා බියක් සැකක් කිසි තැනක නොවේවා රැයෙත් දවාලෙත් සැනසුම වේවා හැඬු කඳුල දරු දුක වෙනුවෙන්නේ දෙව් සහාය අපි අගය කරන්නේ කවුරුද දුකකදී පිහිටට ඉන්නේ කලන මිතුරු ඊටු දෙවි ඔහු වන්නේ නොමිනිස් සිත් යහ මගට හැරේවා මිනිස්කමේ නිසේ අරුත දැනේවා සහස් සසර බව කෙලවර ගාවා උසස් නිවන් මාර්ග සැමට ලැබේවා උසස් නිවන් මාර්ග
සැමට ලැබේවා උසස් නිවන් මාර්ග සැමට ලැබේවා